සෝලෝ හයිකර් කියලා සර් කෙනෙක් වගේම සෝලා කියලා තවත් සර් කෙනෙක්ගේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඒක ඔයාලා සෝෂල් මීඩියා through දකින්න ඇති. ඒ ප්‍රශ්නේ මම මොකක්ද කියලා කියන්න යන්නේ නෑ. ඔයාලට ඒක ගිහිල්ලා සෝෂල් මීඩියා through ඕන තරම් බලා ගන්න පුළුවන්. ඒක බලා ගන්න ඔයාලා. හැබැයි මෙතනදී සෝලෝ කියන සර්, සෝලෝ හයිකර් කියන සර් මාර ලස්සන කතාවක් කියනවා. ඒක මමත් ඉස්සර ඉඳන්ම කියන දෙයක්. ඒ සර් කියන කතාව තමයි මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ වයසට නෙවෙයි චරිතෙට කියන එක. ඒ වගේම මම තව පොඩි කැලලක් ඔතෙන්ට එකතු කරනවා. මිනිස්සෙක්ට ගරු කරන්න ඕනේ යාලගේ වයසටවත්, රැකියාවටවත්, බලයටවත්, ධනයටවත් නෙවෙයි. මිනිස්සෙක්ට ගරු කරන්න ඕනේ යාලගේ පර්සනැලිටි එකට, ප්‍රොෆෙෂනලිසම් එකට. ඒ කියන්නේ ඩිසිප්ලින් එක, රෙස්පොන්සිබිලිටි එක වගේ දේවල් වලට. එයාලගේ නොලෙජ් එකට. ඊට පස්සේ රෙස්පෙක්ට්ෆුල්නස් එක. අනිත් මිනිස්සුන්ට කොහොමද එයා සලකන්නේ කියන එක මත. ඊට පස්සේ වර්ක් එතික් එක. ඒ කියන්නේ එයා වැඩ කරන විදිය, වැඩ කරන්නේ මොන වගේද, එයා වැඩ කරන අයට කොහොමද සලකන්නේ, ඒ වගේ දේවල් එක්ක. ඊට පස්සේ එම්පති එක, හියුමිලිටි එක, විස්ඩම් එක. ඔන්න ඔය වගේ දේවල් එක්ක තමයි මිනිස්සෙක්ට ගරු කරන්න ඕනේ. එහෙම නැතුව වයසට ගරු කරන්නවත් අර කලින් කියපු දේවල් වලටවත් නෙවෙයි මිනිස්සෙක්ට ගරු කරන්න ඕන. ඒ වගේම මතක තියාගන්න වයසට ගිහපු සමහර විට වයසට ගිහලා නැති වෙන්නත් පුළුවන්. හොඳට පොතපතේ දැනුම ඉගෙන ගත්ත, හොඳ ජොබ්ස් කරන සනත් නිශාන්තලත් ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ එයාලගේ නිකන් කලේ පිරීලා එතනින් එයාට පුරවන්න බෑ. ඒ ටික ඔක්කොම හැලෙනවා. මොකද එයාලා කැමති නැහැ තව අලුත් දෙයක් ඉගෙන ගන්න. එයාලා හිතන් ඉන්නේ එයාලා සියල්ල දත් වගේ මට්ටමක. අන්න ඒ වගේ කට්ටියත් ඉන්නවා. ඒ වගේ සනත් නිශාන්තලත් ඉන්නවා. ඒ වගේ මේ වගේ සනත් නිශාන්තල ඕන තරම් මට හම්බෙලක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙන්නේ